දවසක් ඒවා සියලු දෙනාටම අපි අද පටන් ගන්නවා මේ පළවෙනි මාතෘකාව ව්‍යාපාර සංකල්ප හා විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන. අපි දන්නවා විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන ගැන අපි අහලා තියෙනවා. පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමා සහිත සමාගම්, දෙපාර්තමේන්තු, සංස්ථා, සමුපකාර, රාජ්‍ය සමාගම්, වරලත් ව්‍යාපාර යන ආදී වශයෙන් අපි විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන පිළිබඳව අපි අහලා තියෙනවා. අපි අද උත්සාහ කරලා බලනවා මෙන්න මේ විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධානවල ලක්ෂණ මොනවාද? එක ව්‍යාපාර සංවිධානයක් තවත් ව්‍යාපාර සංවිධානයකින් වෙන් කරලා හඳුනගන්නේ කොහොමද? ඒ වගේම පොදුවේ මේ ව්‍යාපාරත් එක්ක බැඳුණු සංකල්ප මොනවාද? අනේ ඒ කාරණා ටික අපි අපේ ව්‍යාපාරික පරිසරය කියන විෂයේ පළවෙනි මාතෘකාව විදිහට සාකච්ඡා කරනවා. අපි මුලින්ම උත්සාහ කරලා බලමු මේ සංවිධාන හා ව්‍යාපාර අතර තියෙන වෙනස මොකක්ද කියලා වටහා ගන්න. සමහර අය හිතනවා සංවිධානයක් සහ ව්‍යාපාරයක් කියලා කියන්නේ දෙකම එකක් කියලා. අපි බලමු මොකද්ද දෙකම එකක්ද දෙකක්ද කියන්නේ. අපි ගත්තොත් සංවිධානයක් කියන එක අපිට මේ විදිහට නිර්වචනය කරන්න පුළුවන්. පුද්ගල කණ්ඩායමක උත්සාහයකින් තොරව ඉටු කර ගැනීමට අපහසු පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම සඳහා මිනිසුන් විසින් සංවිධාන බිහි කරනු ලබයි කියලා අපි ගත්තොත් මෙතන අදහස් කරන්නේ සමහර පරමාර්ථ තියනවා සමහර අරමුණු තියනවා තනි පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය මගින් ළඟා කරගන්න බැරි ඒවා. එවැනි අරමුණු සහ පරමාර්ථ අනිවාර්යයෙන්ම ළඟා කර ගැනීම සඳහා අපිට සිද්ධ වෙනවා පුද්ගල කණ්ඩායමක් විදිහට සංවිධානය වෙන්න. අනෝය අදහසෙන් අපි සංවිධානය මෙන්න මේ විදිහට නිර්වචනය කරනවා කිසියම් පොදු අරමුණක් ළඟා කර ගැනීම සඳහා එක්ව වැඩ කරන පුද්ගල කණ්ඩායමක් කිසියම් පොදු අරමුණක් ළඟා කර ගැනීම සඳහා එක්ව වැඩ කරන පුද්ගල කණ්ඩායමක්. ඒක තමයි අපි සංවිධානයක් කියලා අර්ථකථනය කරන්නේ. මේක තමයි සංවිධානයෙන් දෙන්න පුළුවන් ප්‍රාථමික නිර්වචනය. මේ සංවිධාන පිළිබඳව විවිධ දාර්ශනිකයන් විවිධ කාල පරිච්ඡේදවලදී විවිධාකාරයේ අර්ථකථනයන් ලබා දීලා තියෙනවා. අපි ගත්තොත් කිහිපයක් සලකලා බලුවොත් එකක් තමයි රිචඩ් ස්කොට් කියන දාර්ශනිකයා විසින් සංවිධානයක් මේ විදිහට හඳුන්වලා තියෙනවා. පොදු අභිමතාර්ථයක් ළඟා කර ගැනීම උදෙසා එක්ක වැඩ කරන පුද්ගලයන්ගේ එකතුවක් සංවිධානයකි. අපි කලින් කතා කරපු නිර්වචනය හා සමානයි. ඊළඟට ස්ටීෆන් පී රොබින්ස් කියන දාර්ශනිකයා කල්පනාකරන විද්‍යාඥයා සංවිධානය කියන එක මේ විදිහට අර්ථකථනය කරනවා. සංවිධානයක් කියනෝ යම් නිශ්චිත අභිමතාර්ථයක් මුදුන් පමුණවා ගැනීම සඳහා එක්ව වැඩ කිරීමට ක්‍රමානුකූලව සකස් කරගත් පුද්ගල කණ්ඩායමක්. හැම නිර්වචනයක්ම එක හා සමානයි. ලොකු වෙනස්කමක් නැහැ. එකම කාරණය තමයි මේ හැම නිර්වචනය තුළම ගැබ් වෙන්නේ. අපි ගත්තොත් මේ සාමූහික අරමුණු ළඟා කර ගැනීමට උත්සුක වන කාර්යඵල පාලනය කරනු ලබන. ඉතින් තම තමන්ගේ කාර්යඵලය පාලනය
තනිතුරු ලබන සහ ඒ පරිසරයෙන් එය වෙන් කරන ලබන සීමාවක් සහිත සමාජ සැකස්මක් තමයි මේ සංවිධානයක් කියලා කියන්නේ. එතන මේ නිර්වචන වලට අනුව මේ නිර්වචන සියල්ලම පොදුවේ ගත්තහම සංවිධානයක අනිවාර්යෙන්ම තිබිය යුතු මූලිකාංග තුනක් තියෙනවා. මොනවද මේ මූලිකාංග තුන? පළවෙනි එක පොදු අරමුණක් තිබීම. දෙවෙනි එක පුද්ගල කණ්ඩායමක් සිටීම. තුන්වෙනි එක පුද්ගලයන් අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් පැවතීම. එන සංවිධානයක මූලිකාංග තුනයි. මොනවද මූලිකාංග තුන? පොදු අරමුණක් තිබීම, පුද්ගල කණ්ඩායමක් සිටීම, පුද්ගලයන් අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් පැවතීම. මේ විදිහට ගත්තහම පුද්ගලයන් විසින් සංවිධාන බිහි කිරීමට හේතු වන කාරණා කිහිපයක් තියෙනවා. ඒ පුද්ගලයන් මේ සංවිධාන හදාගන්න කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි තනි පුද්ගල අඩුපාඩුකම් මගහරවා ගැනීමෙන් පුද්ගල කණ්ඩායමක උත්සාහයකින් තොරව ඉටු කරගත නොහැකි කාර්යයන් ඉටු කර ගැනීම සඳහා සමහර ක්‍රියාකාරකම් තියෙනවා තනි පුද්ගලයෙකුට ඉටු කරගන්න බැරි ඒවා. තනි පුද්ගලයන්ගේ තියෙන අඩුපාඩුකම් මගහරවාගෙන පුද්ගල කණ්ඩායමක් විදිහට සංවිධානය වෙලා ඉටු කළ යුතු කාර්යයන් තියෙනවා. දැන් ඔබ උදාහරණයක් විදිහට හිතන්න ගමේ කොහේ හරි ගෙදරක මළගියක් වෙනවා. මෙතනට මුළු ගමේම මිනිස්සු එකතු වෙනවා. එකතු වෙනවා. මේ මළගියක් වුණාම මෙන්න මේ අවස්ථාවට ගෙදර සමාජිකයන්ට තනියම මුහුණ දෙන්න බෑ. ඒ ගමේ මිනිස්සු හැම කෙනාටම මේ මරණය කියන එක පොදුයි. ඕනම ගෙදරක මළගියක් වෙන්න පුළුවන්. ගමේ මිනිස්සු හැම කෙනාම දන්නවා මෙන්න මේ අවස්ථාව මට උදා වුණොත් මේ සිද්ධියට මට තනියම මුහුණ දෙන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ගමේ ඉන්න සියලුම මිනිස්සු එකතු වෙලා අවමංගල්‍ය ආධාර සංවිධානය පිහිටව ගන්නවා. අවමංගල්‍ය ආධාර සමිතිය පිහිටව ගන්නවා. නැත්නම් අපි කියනවා මරණාධාර සමිතිය කියලා. මේ සමිතිය කියන්නේ සංවිධානය. අනේකේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? තනියෙන් මුහුණ දෙන්න බැරි සිද්ධියක් කීප දෙනෙක් එකතු වෙලා ඒ සිද්ධියට මුහුණ දෙන්නේ. සංවිධාන බිහිවෙන්න බලපාන දෙවෙනි කාරණේ තමයි දිනෙන් දින සංකීර්ණ වන පුද්ගල වමනාවන් තෘප්තිමත් කිරීම සඳහා නිෂ්පාදක බිහි කිරීම. අපි දන්නවා මේ පුද්ගලයන්ගේ වමනාවන් දවසෙන් දවස වර්ධනය වෙනවා. සංකීර්ණ වෙනවා. මේ සංකීර්ණ වමනාවන් තෘප්තිමත් කරන්න නිෂ්පාදක අවශ්‍යයි. නිෂ්පාදක බිහි කරන්න සංවිධාන අවශ්‍යයි. ඊළඟ දැනුම උත්පාදනය කිරීම, සංවර්ධනය කිරීම හා බෙදා හැරීම. දැනුම උත්පාදනය කරන්න, මේ දැනුම සංවර්ධනය කරන්න, ඒ දැනුම බෙදා හරින්න නම් සංවිධාන තිබිය යුතුයි. ඊළඟ ඒකාබද්ධ අධිපල වාසියක් කර ගැනීම. මොකද ඒකාබද්ධ අධිපල වාසි කියලා කියන්නේ? ඔබ ගණිතයේ ඉගෙනගෙන ඇති එක එකතු කිරීම එක සමානයි 2. 1 එකතු කරාම 2යි. ඒක බොහොම සරල ගණිතමය සිද්ධාන්තයක්. හැබැයි මම ඔයගලන්ට කියනවා කල්පනාකරණයේදී එක එකතු කිරීම 1 2ට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා. ඔයා තර්ක කරන්න එපා. එහෙම ගණිතයේදී කොහොමවත් වෙන්න බෑ කියලා. හරි ගණිතය අනුව වෙන්න බෑ. මොකද කල්පනාකරණය අනුව වෙන්න පුළුවන්. කොහොමද වෙන්නේ? මම උදාහරණයක් පැහැදිලි කරනවා. එක්තරා නගරයක ආප්ප කඩ දෙකක් තියෙනවා. එකක් Aටයි තියෙන්නේ, අනිත් එක Bටයි. ඒ දවසට ආප්ප 100ක් හදනවා. එකක් රුපියල් 10 ගානේ විකුණනවා. ඒකේ දෛනික ආදායම රුපියල් 1000යි. Bට ආප්ප 100ක් හදනවා. එකක් 10 ගානේ විකුණනවා. Bගේ දෛනික ආදායමත් 1000යි. A සහ B කියලා කියන්නේ දෙන්නෙක් දෙන්නම
ආත්ම වෙළඳාම තමයි කරන්නේ. නිෂ්පාදනය කරලා වෙළඳාම කරන එක. දෙන්නම දවසට 100 ගානේ හදනවා. එකක් රුපියල් 10 ගානේ වික්කහම දෙන්නගෙම දෛනික ආදායම 10000 ලැබෙනවා. මේ දෙන්න කල්පනා කරනවා එකම නගරේ එකම ව්‍යාපාරයක් තැන් දෙක විතර කරනවා. අපි මේක එකතු කරලා එක ව්‍යාපාරයක් බවට පත් කරනවා. දෙන්න එකතු වෙනවා. එක කඩයක් විදිහට දැන් මේක කරගෙන. පළවෙනි අවස්ථාව. දෙන්න එකතු වුණා. දවසට ආප 200ක් හදනවා. එකක් රුපියල් 10 ගානේ විකුණනවා. ආදායම 2000යි. දෙන්නෙක් නිසා දෙකට බෙදනවා. බෙදුවාම එක්කෙනෙකුට 1000යි. දැන් මේ එකතු වීමේ ප්‍රතිඵලයක් තියෙනවා. තනියම ඉඳලා හම්බුනේ 1000යි. දෙන්න එකතු වුණාට පස්සේ ඒත් එක්කෙනෙකුට 1000යි. ඔන්න ඕක තමයි පුතා ගණිතමය સિદ્ધාන්තය. එක එකතු කිරීම එක සමානයි දෙක. තනි පුද්ගලයන්ගේ උත්සාහයන්හි ප්‍රතිඵලවලට සමාන සමස්ත ප්‍රතිඵලයක් සඳහා ඒක රාශී වීම. ඒක තමයි එක ධන එක සමානයි දෙක කියලා කියන්නේ. එහෙනම් මොකක්ද මේ ඒකාබද්ධ ප්‍රතිඵල කියන්නේ? මේ දෙන්න එකතු වෙනවා එක කඩයක් වටපත් කරනවා දවසට ආපු 300ක් හදනවා එකක් 10 ගානේ විකුණනවා ආදායම 3000යි දෙන්නෙක් නිසා දෙකට බෙදනවා එක්කෙනෙකුට 1500යි කලින් කීයක් වුණා කලින් 1000යි දැන් එකතු වුණාම 1500යි ඒකාබද්ධ වීමේ අධිඵලයක් තියනවද නැද්ද තියෙනවා ඒකයි මම කල්පනා කරන්නේ එක ධන එක ලැබෙන පිළිතුර දෙකට වඩා විශාල වෙන්න පුළුවන් මෙතෙන්දි සිද්ධ වෙලා තියෙන්නේ තනි පුද්ගලයන්ගේ උත්සාහයන්හි ප්‍රතිඵලයට වඩා විශාල සමස්ත ප්‍රතිඵලයක් සඳහා ඒක රාශී වෙනවා. තනියෙන් හිටියනම් 1000 එකතු වුණාට පස්සේ 1500. ඕක අපි හඳුනනවා ඒකාබද්ධ අධිඵල වාසි කියලා. ඒතර තනියෙන් ඉඳලා ගන්න බැරි වාසියක් එකතු වෙලා ගන්න පුළුවන්. ඊළඟට මේ සංවිධානයක් බිහි වෙන්න හේතු වන කාරණයක් තමයි සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා. අපි දන්නවා සම්පත් සීමා සහිතයි. මේ සම්පත් නාස්ති කරන්න බෑ, අපතේවන්න බෑ. ප්‍රශස්ත ප්‍රයෝජන ගත යුතුයි. එවනම් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න, ප්‍රශස්ත ප්‍රයෝජන ගන්න සංවිධානයක් අවශ්‍ය වෙනවා. ඊළඟට මේ සංවිධානය ඒකාබද්ධ උත්සාහයන් සඳහා සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේ සංවිධානයේ අරමුණු සේවකයන්ගේ පෞද්ගලික අරමුණු ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ සංවිධානයේ හැම වෙලාවම ඒකාබද්ධ උත්සාහයක් සඳහා තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොදු අරමුණක් සඳහා තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සංවිධානය තුළ ඉන්න සේවකයන්ගේ සමාජිකයන්ගේ පුද්ගලික අරමුණු හැම වෙලාවෙම තියෙන්නේ මේ පොදු අරමුණට වඩා පහළින්. සේවකයන්ට පෞද්ගලික අරමුණු තියෙන්න ඕන. සමාජිකයන්ට පෞද්ගලික අරමුණු තියෙන්න ඕන. හැබැයි මතක තියාගන්න ඒක සංවිධානයේ පොදු අරමුණට එහා යන්න බෑ. නිසා සංවිධානයේ අරමුණු දිසා කැපවීම සියලුම සේවකයන්ගේ බැඳීමක් කියලා හෙන්රි ෆෙවල් කියලා කල්පනා කරන විද්‍යාඥයා කියනවා. හැම සමාජිකයෙක්ම හැම සේවකයෙක්ම සංවිධානයේ පොදු අරමුණ වෙනුවෙන් කැපවිය යුතුයි. එහෙම නැත්නම් සංවිධානය අසාර්ථක වෙනවා. අපි ඊළඟට යනවා බලන්න මේ සංවිධානවල බෙදීමක් තියෙනවා. වර්ග කිරීමක් තියෙනවා. විධිමත් හා අවිධිමත් සංවිධාන කියලා. අපි ඊළඟට සම්පූර්ණ මොනවද මේ විධිමත් සංවිධාන මොනවද මේ අවිධිමත් සංවිධාන කියලා හඳුනගන්න. අපි ඉස්සෙල්ලාම එනවා විධිමත් සංවිධාන වලට. විධිමත් සංවිධානයක් කියලා කියන්නේ නිශ්චිතව නිර්වචනය කරපු ව්‍යුහයකට අනුව පුද්ගලයන් අතර නිර්මාණය වන්නා වූ පුද්ගල කණ්ඩායම. නිශ්චිතව නිර්වචනය කරන ලද ව්‍යුහයකට අනුව
කියනවා විධිමත් සංවිධානයක් කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අලෙවිකරන දෙපාර්තමේන්තුව. කිසියම් ආයතනයක අලෙවිකරන දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනය. මේ හැම එකක්ම නිශ්චිතව නිර්වචනය කරන ලද ව්‍යුහයකට අනුව තමයි නිර්මාණ ලකුවේ. එහෙනම් මොනවද මේ අවිධිමත් සංවිධාන කියලා කියන්නේ? පුද්ගලයන්ගේ එදිනෙදා සමාජීය ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙච්ච පුද්ගල කණ්ඩායම් තමයි මේ අවිධිමත් සංවිධාන කියලා කියන්නේ. පුද්ගලයන්ගේ එදිනෙදා සමාජීය ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වුණු සංවිධාන. ඒ අවිධිමත් කණ්ඩායම්. ඒ කියන්නේ විධිමත් ව්‍යුහයක් නැහැ. විධිමත් ව්‍යුහයකින් තොරයි. එතන මෙන්න මේ මතක තියාගන්න මේ අවිධිමත් සංවිධාන තියෙන්න පුළුවන් විධිමත් සංවිධානයක් ඇතුලේ. ඒතර අවිධිමත් සංවිධාන වලට උදාහරණ විදිහට මිතුරු කණ්ඩායමක්. මිතුරන් කීප දෙනෙක් විතර තියෙන ඒගොල්ලන්ගේ සමාජීය ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදිහට. ඊළඟට මේ Facebook chat group එක. ගත්තොත් ඒක අවිධිමත් සංවිධානයක්. දැන් විධිමත් භාවයක් නැහැ. විධිමත් ව්‍යුහයක් නැහැ. හොඳයි. අපි ඊළඟට යනවා බලන්න. ව්‍යාපාර හා එහි ගති ලක්ෂණ. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක ගති ලක්ෂණ මොනවද? ඒත් ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස්සු වමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවි කිරීම ඇතුළත් ආර්ථික කටයුත්තක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මිනිසුන්ගේ තියෙන වමනාවන් සම්පූර්ණ කරන්න, වමනාවන් තෘප්තිමත් කරන්න, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා, බෙදා හැරීම කරනවා, අලෙවි කිරීම කරනවා. මෙන්න මේ ක්‍රියාකාරකම් ඇතුළත් ආර්ථික කටයුත්තක් විදිහට අපිට ව්‍යාපාරයක් කෙනෙක් නිර්වචනය කරන්න පුළුවන්. එතන මෙතනදී පුද්ගල අවශ්‍යතා කෙරෙහි පුළුල් අවධානයක් යොමු කරනවා. පුද්ගලවනා තෘප්තිමත් කිරීම ව්‍යාපාර සංකල්පයේ තියෙන මූලිකම පදනම කියන එක මතක තියාගන්න. ව්‍යාපාර සංකල්පයේ තියෙන මූලිකම පදනම තමයි පුද්ගලයන්ගේ උවමනාව තෘප්තිමත් කිරීම. ඒ හරහා ලාභය පේන. මේ ව්‍යාපාරයක් කියලා කියන එක ලාභ අපේක්ෂාවෙන් දඬුකරුවන්ගේ දඬුකරුවන්ගේ වමනා තෘප්තිමත් කිරීම විදිහට සමහරවල්ලාට අර්ථකථනය කරනවා. ලාභ අපේක්ෂාවෙන් දඬුකරුවන්ගේ වමනා තෘප්තිමත් කිරීම ව්‍යාපාරයක් විදිහට අර්ථකථනය කරන අවස්ථා තියෙනවා. හැබැයි මතක තියාගන්න ලාභ අපේක්ෂාවෙන් තොරව සමාජයේ සුබ සාධනය අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාර තියෙනවා. කොහොම වුණත් මේ සියලු ව්‍යාපාර කටයුතු සීමිත හිඟ සම්පත් පාවිච්චි කළා තමයි මේ ව්‍යාපාර කටයුතු කරන්නේ. සීමිත හිඟ සම්පත් සමාජයේ පුද්ගලයන් අතර අසීමිත වමනාවකින් පාවිච්චි කරනවා. සීමිත හිඟ සම්පත් අසීමිත වමනාව තෘප්තිමත් කරන්න පාවිච්චි කරනවා. ඒ නිසා අපි කියනවා ඒක ආර්ථිකමය කටයුත්තක්. මේ ක්‍රියාවලිය ඇතුලේ ආර්ථිකමය තීරණ ගැනීමක් සිද්ධ වෙනවා. නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද? නිෂ්පාදනය කළ යුත්තේ කොපමණ ප්‍රමාණයක්ද? නිෂ්පාදනය කළ යුත්තේ කෙසේද? නිෂ්පාදනය කළ යුත්තේ කාහටද? මේ මූලික ආර්ථික ප්‍රශ්න හතරට උත්තර හොයන ගමන් තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා අපි කියනවා මෙතන ආර්ථිකමය ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. මේ ලාභීමේ පරමාර්ථයෙන් තොරව පවත්වාගෙන ව්‍යාපාරයකට උනත් ඒක ආරම්භ කිරීමට පමණක් නෙවෙයි සිය පැවැත්ම සඳහා අරමුදල් අවශ්‍යයි. ඒ වගේ ව්‍යාපාර සමාජික මුදල් විවිධ පරිත්‍යාග දේශීය විදේශීය අනුග්‍රහයන් රාජ්‍ය ප්‍රතිපාදන මෙන්න මේ වගේ මූලාශ්‍ර වලින් අරමුදල් රැස් කරගෙන තමයි ඒ අරමුදල් විවිධ කටයුතු වල ආයෝජනය කරලා ආයතනයේ සමුද්දය තහවුරු කරගන්න. ඒතර වර්තමානයේ පවතින ව්‍යාපාරවල
ගත්තොත් මිනිසුන් සම්පෝෂිත අර්ථ ක්‍රමයක් තුළ තමයි තමන්ට අවශ්‍ය දේ තමා විසින්ම නිපදවා ගත්තේ. ඒ හරහා තමයි ඔවුන් තමන්ගේ ඕනෑම ඉෂ්ට කරගත්තේ. එහෙනම් හොඳට මතක තියාගන්න තමන්ට අවශ්‍ය දේ තමා විසින්ම නිපදවා ගැනීම අපි හඳුන්වනවා ඍජු නිෂ්පාදනයේ විදිහට. තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම නිපදවා ගැනීම අපි හඳුන්වන්නේ කොහොමද? ඍජු නිෂ්පාදනයේ විදිහට. පස්සේ කාලේ පුද්ගල විශේෂීකරණයත් එක්කම අතිරික්තයක් ඇති වුණා. මේ අතිරික්තය හෝමාරු කිරීමට පටන් ගත්තා. අනේ ඒ හෝමාරු ක්‍රමය තුළ භාණ්ඩයකට භාණ්ඩයක් හෝමාරු කර ගැනීම සිද්ධ වුණා. ඒක අපි හඳුන්වනවා බාට ක්‍රමය විදිහට. බාට සිස්ටම්. එහෙනම් මොකද මේ බාට ක්‍රමය කියන්නේ? භාණ්ඩයකට භාණ්ඩයක් හෝමාරු කර ගැනීම. කාලයක් ගත වෙනකොට මේ බාට ක්‍රමය තුල ගැටලු සහ දුෂ්කරතා මතුවෙනවා. ඒ නිසා ඔන්න මුදල් භාවිතය ආරම්භ වෙනවා. මුදල් අතරමැදි වාද්‍ය කරගෙන හෝමාරුව පටන් ගන්නවා. ඒ විදිහට මේ වෙළඳ කටයුතුවලදී ව්‍යාපාරිකයන්ට පාරිභෝගිකයන්ට ඇතිවන අපහසුතා මගහරවා ගැනීමට සහායක සේවාවන් බිහි වෙනවා. බැංකුකරණය, රක්ෂණය, ගබඩාකරණය මෙන්න මේ වගේ සහායක හිමත් උපකාරක සේවාවන් බිහි වෙනවා. 18 වෙනි සතවර්ෂය අගභාගයේදී යුරෝපීය රටවල් පුරා පැතිර යන මේ කාර්මික විප්ලවය. මේ කාර්මික විප්ලවය නිසා ව්‍යාපාර ශාස්ත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. අපි ඊළඟට බැලුවොත් මේ කාර්මික ශාස්ත්‍රයේ කාර්මික විප්ලවය නිසා ව්‍යාපාර ශාස්ත්‍රයේ සිදු වුණු විපර්යාසයන් මොනවද කියලා? විපර්යාසයන් අපිට පුළුවන් ශාස්ත්‍ර කීපයක් ඔස්සේ කතා කරන්න. අපි සලංගත නිෂ්පාදන ශාස්ත්‍රයේ ඇතිවෙච්ච විපර්යාසයන්. එකක් තමයි නිෂ්පාදන සංවිධාන ක්‍රමය වෙනස් වීම. ඒ කියන්නේ ගෘහ ක්‍රමය වෙනුවට කම්මහල් ක්‍රමය පටන් ගන්නවා. මේ කාර්මික විප්ලවයට කලින් ගෘහාශ්‍රිත කර්මාන්ත තමයි තිබුණේ. හැබැයි මේ කාර්මික විප්ලවයත් එක්ක ගෘහාශ්‍රිත කර්මාන්ත වෙනුවට මහා පරිමාණ නිෂ්පාදන සිදු කරන කම්මහල් ක්‍රමය බිහි වෙනවා. නිෂ්පාදන ශාස්ත්‍රයේ ඊළඟ පරිවර්තනය තමයි විප්ලවය තමයි නිෂ්පාදන ශිල්ප ක්‍රමය වෙනස් වීම. ඒ කියන්නේ එතෙක් පැවති ශ්‍රම සූක්ෂම ක්‍රමයේ ඉඳලා ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමයට මාරු වෙනවා. මොකද මේ දෙක අතර වෙනස? ශ්‍රම සූක්ෂමයි කියලා කියන්නේ ප්‍රාග්ධනයට සාපේක්ෂව ශ්‍රමය බහුල වශයෙන් පාවිච්චි කරනවා. එහෙනම් අපි කියන ශ්‍රම සූක්ෂම. ඊළඟට තියෙනවා ප්‍රාග්ධන සූක්ෂම. ශ්‍රමයට සාපේක්ෂව ප්‍රාග්ධනය වැඩිපුර පාවිච්චි කරනවා නම් අපි කියනවා ප්‍රාග්ධන සූක්ෂමයි කියලා. ඊළඟ විප්ලවය ස්පාර්ශ ශාස්ත්‍රයේ ඇතිවෙච්ච ඊළඟ විප්ලවය අත්‍යන්ත්‍ර වෙනුවට බලවේග යන්ත්‍ර භාවිතයට පැමිණීම. ඔබ දන්න හොඳම උදාහරණයක් තමයි අර රෙදි විදීමේ මැෂින්. ඔබ දැකලා ඇති සාම්ප්‍රදායික ක්‍රමයක රෙදි වියනවා. නූල් ගොඩක් තියෙනවා. නූල් එකකට දානවා මෙහෙට දානවා. දාලා මේක කරගෙන යනවා. මේ අත්‍යන්තර. දැන් මේ අත්‍යන්තර නෑ. බොහොම අඩුවෙන් තියෙන්නේ. බලවේග යන්ත්‍ර තමයි තියෙන්නේ. හරක් දෙන්නෙක් බැඳලා සීසා කුඹුරු දැන් කොහොමද වෙන්නේ? බලවේග යන්ත්‍රයෙන් තමයි සීසාම කරන්නේ. මේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලය. ඊළඟට යන්ත්‍රෝපකරණ භාවිතය නිසා මහා පරිමාණ කර්මාන්ත බිහිවීම. අපි ඉස්සරහ කිව්වා ගෘහාශ්‍රිත කර්මාන්ත වෙනුවට මහා පරිමාණ කර්මාන්තයන් දිහා තියෙනවා. කලින් නිෂ්පාදනය කරේ දවසටම ඒකක 1යි 2යි නම් දැන් දවසට ඒකක 1000යි 2000යි නිෂ්පාදනය කරන්න පුළුවන් කර්මාන්ත දිහා තියෙනවා. ශ්‍රම විභජනය හා විශේෂීකරණය ව්‍යාපාර කටයුතුවලදී භාවිතා කිරීම. තවත් විප්ලවයක් නිෂ්පාදන ශාස්ත්‍රයේ ඇති වෙච්ච. ශ්‍රම විභජනය.
මොකද විභජනය කියලා කියන්නේ? බෙදීම. යන නිෂ්පාදනයක් සම්පූර්ණ කිරීම සඳහා වන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය අධීර කීපයකට බෙදලා එකිනෙක අධීරට කිරීම සඳහා වෙන වෙනම ශ්‍රමිකයන් හෝ ශ්‍රමික කණ්ඩායම් යෙදවීම. අපි ශ්‍රම විභජනය විදිහට හඳුන්වනවා. ඒ ශ්‍රම විභජනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ශ්‍රම විශේෂීකරණය නිර්මාණය වෙන්නේ. කිසියම් නිශ්චිත කාර්යයක දීර්ඝකාලීනව අඛණ්ඩව නිරත වුණාම ශ්‍රමිකයා ලබන විශේෂ ප්‍රාගුණ්‍ය තමයි අපි විශේෂීකරණය කියලා හඳුන්වන්නේ. නිෂ්පාදනයේ ඇතිවෙච්ච ඊළඟ පරිවර්තනය තමයි ස්වයං පරිභෝජනය වෙනුවට වෙළඳපොළ සඳහා නිෂ්පාදනය. මේ කාර්ය විප්ලවයේ කලින් බොහෝ මිනිසුන් කරේ මොකද්ද? Tamanට ඕනේ දේ Taman නිපදවාගෙන. ඒ කියන්නේ ස්වයං පරිභෝජනය සඳහා තමයි බාහිර නිෂ්පාදනය. හැබැයි කාර්ය විප්ලවයෙන් පස්සේ වෙළඳපොළ ඉලක්ක කරගෙන බාහිර නිෂ්පාදනය කරනවා. අපි ඊළඟට ගිහිල්ලා බැලුවොත් වාණිජ ශාස්ත්‍රයේ ඇතිවෙච්ච ප්‍රවණතාවය. වාණිජ ශාස්ත්‍රයේ ඇතිවෙච්ච විප්ලවය මොනවද කියලා? වෙළඳපොළ ප්‍රසාරණය වීම. වෙළඳපොළ ශීඝ්‍ර ප්‍රසාරණය වීම. ඊළඟ මුදල් බැංකු කටයුතු රක්ෂණය සංනිවේදනය ආදී ශේෂවල විශාල පිබිදීමක් දියුණුවක් ඇති වුණා. ඊළඟ තමයි ප්‍රවාහන ක්‍රම වල ඇතිවෙච්ච දියුණුව. ගුවන් යාන ප්‍රවාහනය, නාවික ප්‍රවාහනය, ගොඩබිම් ප්‍රවාහනය, උමා මාර්ග ප්‍රවාහනය, කම්බි යාන ප්‍රවාහනය, නල මාර්ග ප්‍රවාහනය මේ වගේ දියුණු ප්‍රවාහන ක්‍රම නිර්මාණය වුණා. ඒ වගේම තමයි දේශීය වශයෙන් පැවති වෙළඳාම අන්තර්ජාතික වෙළඳාමක් විදිහට ව්‍යාප්ත වුණා. අනිශ්චිත භූගෝලීය සීමාවක් තුළට සීමා වුණු වෙළඳාම, ඉතින් භූගෝලීය සීමාවක් ඇතුළත සිදුවෙච්ච වෙළඳාම ඉන් ඔබට ගිහිල්ලා ගෝලීය වශයෙන් සිදුවෙන වෙළඳාමක් බවට පත් වුණා. ඊතරේ 20 වෙනි සියවස අගභාගයේ සහ 21 වෙනි සියවස ආරම්භයත් එක්කම විද්‍යුත් හා සංනිවේදන තාක්ෂණයේ ඇතිවෙච්ච ශීඝ්‍ර වර්ධනය නිසා තොරතුරු ආර්ථිකයක් නිර්මාණය වුණා. මේ තොරතුරු ආර්ථිකය නිසා ව්‍යාපාර කටයුතු ඉතාමත් ශීඝ්‍රයෙන් වෙනසකට ලක් වුණා. ඊතරේ සිදුවෙච්ච වෙනස්කම් අතර කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක් ගත්තොත් එකක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ හේතුවෙන් වෙළඳපොළ ස්ථානය වෙළඳපොළ අවකාශයේ බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙනවා. දැන් ඇත්තටම වර්තමානයේ වෙළඳපොළ ස්ථානය කියන එක ටිකෙන් ටික ගිලිහෙමින් යනවා. ඒ වෙනුවට වෙළඳපොළ අවකාශයේ ආදේශයෙන් පවතිනවා. මේ වෙළඳපොළ ස්ථානය කියලා කියන්නේ ගැනුම්කරු සහ විකුණුම්කරු මුහුණ ගැහෙන තැන. අද වෙනකොට ගැනුම්කරු සහ විකුණුම්කරු මුහුණ ගැහෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකල අන්තර්ජාලය හරහා තමයි මුණ ගැහෙන්නේ. අන්තර්ජාලය හරහා තමයි තමන්ගේ අවශ්‍යතාවයන් ගලප ගන්න. ඒක අපි කියනවා වෙළඳපොළ අවකාශය කියලා. ඊළඟ සිදුවෙච්ච වෙනස්කම තමයි දේශීය ව්‍යාපාර ගෝලීය ව්‍යාපාර බවට පත් වීම. මම ඉස්සෙල්ලා කිව්වා වගේ නිශ්චිත භෞගෝලික සීමාවකට කොටු වෙච්ච ව්‍යාපාර දැන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. තමන් සීමාව කඩාගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හැම රටක්ම ලෝකයේ සිසු රටවල් සමග ගනුදෙනු කරනවා. ඒ රටවල් වලට විකුණනවා, ඒ රටවල් වලින් මිලදී ගන්නවා. ඊළඟ වෙනස්කම තමයි ඩිජිටල් ව්‍යාපාර හරහා ඩිජිටල් භාණ්ඩ වෙළඳාම් දීම. දැන් අපි ඩිජිටල් ලෝකෙක ඉන්නේ. අන්තර්ජාලය හරහා භාණ්ඩ සෙවීම කරනවා, සංසන්දනය කිරීම කරනවා, ගුණත්වය පරීක්ෂා කිරීම කරනවා, මිල සංසන්දනය කරනවා, ඇනෝඩ් කිරීම කරනවා, මුදල් ගෙවීම කරනවා. මේ සියල්ල අපි කරන්නේ දැන් අන්තර්ජාලය හරහා. අපි දන්නේ නැහැ විකුණුම්කරු කවුද කියන එක හරියට. සන්නන් නාමයක් විතරයි අපි දන්නේ. ඊළඟ වෙනස්කම තමයි විද්‍යුත් මුදල් භාවිතයට පැමිණීම. දැන් මේ විවහාර මුදල් දැන් අපි පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. අපි
විද්‍යුත් මුදල් තමයි පාවිච්චි කරන්නේ. ඉලෙක්ට්‍රොනික මුදල් තමයි පාවිච්චි කරන්නේ. ප්ලාස්ටික් කාඩ්පත් තමයි අපි දැන් වැඩිපුර පාවිච්චි කරන්නේ. ඊළඟට විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජ්‍ය වැනි සංකල්ප පිළිවි. ඒ සියලුම වෙනස්කම් සිද්ධ වෙන්නේ විසිවල